අයිබෝවන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නට යන්නේ HK ධර්මදාස මහතා ගැනය. හැබැයි HK ධර්මදාස මහතා කිව්වට ඔළුවට එකපාරම එන්නේ නැති උනත් නවලෝක මුදලාලි කිව්වොත් හැමෝම දන්නවා. 1920 ජූනි මාස 20 වෙනි දින මාතර සුල්තානාගොඩ ඉපදුණු නවලෝක මුදලාලිට කවුරුත් ආතේටලා කිව්වේ කළු මහත්තයා කියලා. මෙතුමාට හරියටම අවුරුදු 13ක් ඉද්දී තම පියාගේ හදිසි වියෝව නිසා මෙතුමාගේ ජීවිත කතාව මෙසේ ආරම්භ කරන්නට විය. තමා සතුව තිබූ රුපියල් 75ක් මුදලක් අරගෙන පන්සලේ ලොකු හාමුදුරන්ගේ උපදෙස් පරිදි කොළඹට යයි. කොළඹට ඇවිත් මාතර වෙළෙන්දොකු වෙන පියදාස මුදලාලි හමුවට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණ ඉෂ්ට නොවන බව දැන පසුව සඳලංකා ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වූ මනම්පේරි මුදලාලි හමුවීමට යයි. එහි වසර 2ක් පමණ සේවය කරයි. නැවත කොළඹට පැමිණ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහි තව වසර 2ක් පමණ සේවය කරයි. මේ කාලය තුල විශාල ප්‍රමාණයෙන් වෙළෙඳුන් හඳුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළඳාමක් ආරම්භීමට. එහිදී ඔහුගේ වෙළඳාම ආරම්භීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි. පසුව මෙතුමා ප්‍රකාශ කරනවා පෑලියගොඩ ප්‍රදේශය තෝරාගත්තේ කොළඹට එන සියලුම කරත්ත කොළඹට ඇතුළු වන්නේ පෑලියගොඩ හරහා නිසයි. කළු මහත්තයා තමන්ගේම තේ පොල් රබර් වෙළඳාම ව්‍යාපාරය පටන් ගැනුණේ. කාලයක් යද්දී තමාගේ ව්‍යාපාර වලට නවලෝක නමින් නම් කෙරුණේ. මෙලෙස ව්‍යාපාර දියුණු කරගත් නවලෝක මුදලාලි නවලෝක රෝහල ආරම්භීම මගින් තමන්ගේ නවලෝක සමූහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරගෙන යනවා. පහේ පන්තියේ පමණක් අධ්‍යාපනය ලැබූ HK ධර්මදාස හේවත් නවලෝක මුදලාලිගේ කතාව ඕකයි යාළුවනේ. ඔහු දිනමන පුවත්පතේ ඔහු ගැන සඳහන් කර තිබූ ආකාරය අපි ඊළඟ වීඩියෝයේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝයේදී හම්බ වෙනවා.